වෙළඳපොළට රජයේ මැදිහත් වීම යටතේ තියෙන තවත් එක් කොටසක් තමයි සහනාධාර කියලා කියන්නේ. අපි ඊළඟ ගිය වීඩියෝ එකෙන් බදු ගැන කතා කරා. දැන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සහනාධාර ගැන. එතකොට මොකද්ද මේ සහනාධාරයක් කියලා කියන්නේ? සාමාන්‍ය සහනාධාරයක් කියලා කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලාභ මිලට නැතිනම් අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා රජය විසින් නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට ගෙවන ලබන මුදලක් තමයි මේ සහනාධාරයක් කියලා දක්වන්නේ. සාමාන්‍යයෙන් බත් දක්වා කියන මේ සහනාධාර දෙනවා නම් සාමාන්‍යයෙන් ජනතාව කැමති. බත් දක්වනහම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිෂ්පාදකයාගෙන් හෝ පාරිභෝගිකයාගෙන් ඒ කියන්නේ අතින් යන එකන්නේ බද්දක් ගෙවුවාම වෙන්නේ. ඒ කියන්නේ රජයට යන ඒ කියන්නේ රජයේ අයවාරය ඉහළ යන එකක් නැතන වෙන්නේ. ජනතාවගේ ඒ කියන්නේ අතමිට සරු වෙන්නේ. සාමාන්‍ය සහනාධාරයක් දුන්නාම ඒ කියන්නේ රාජ්‍යයේ අයවාරය අඩු වෙන. ඒ කියන්නේ රජයේ වියදම වැඩි වෙනවා. රජයේ අයවාරය අඩු වෙනවා. රජයේ වියදම වැඩි වෙනවා. ජනතාවගේ අතමිට සරු වෙන වගේ මේකක් තමයි තියෙන්නේ. එතකොට අර බදු ගැන කතා කරපු වීඩියෝ එකේ වගේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ මම පොඩි සමරයිසයක් කරන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා සහනාධාරයක් දැම්මාම මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍ය සහනාධාර සාමාන්‍යයෙන් ඔය මේ කියන්නේ වර්තමානයේ සාමාන්‍යයෙන් ඔය ටීවී එකේ ඒ කියන්නේ ප්‍රවෘත්ති වල නිවුස් දැම්මත් සාමාන්‍යයෙන් පොහොර සහනාධාරය ගැන තමයි ගොඩක්ම කතා කරන්නේ. සහනාධාරයක් දැම්ම මොකද්ද වෙන්නේ? රජය කියනවා මං ඒ කියන්නේ පොහොර තියන දැන් නිෂ්පාදකයා පොහොර අලෙවි කරන රුපියල් 5000 අලෙවි කරන්නයි කියමුකෝ. එතකොට රජය කියනවා මං උඹලට රුපියල් 1000ක් දෙන්නම්. උඹලා 4000ක් දීලා 5000ට ඒ පොහොර මිටිය ගනින් කියලා කියනවා. අන්න ඒක තමයි සහනාධාරයක් දෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් 5000 පොහොර මිටිය. එතකොට 5000 පොහොර මිටියට මම උදාහරණයක් කියන්නේ 5000 පොහොර මිටියට රජය දෙන රුපියල් 1000ක්. එතකොට ජනතාව 4000ක් දීලා ගන්න ඕනේ. අන්න ඒ වගේ ඒ කියන්නේ ඒ උදාහරණයට තමයි සාමාන්‍ය සහනාධාරයක් කියලා කියන්නේ. ඒ වගේ අවස්ථාවක් තමයි සහනාධාරයක් කියලා කියන්නේ. එතකොට සහනාධාරයක් දුන්නාම වෙන දේ අපි බලමු දැන්. එතකොට සහනාධාරයක් දුන්නාම මොකද්ද වෙන්නේ? සමුද්‍රිත මිල සමුද්‍රිත ප්‍රමාණය එතකොට පාරිභෝගිකයා පැත්තෙන් කොහොමද සිදු වෙනද? නිෂ්පාදකයා පැත්තෙන් කොහොමද සිදු වෙනද? රජයට කොහොමද සිදු වෙන්නේ කියලා අපි සාමාන්‍ය ෂෝට් නෝට් එකක් ගැන කතා කරමු. ඒක කතා කරලා අපි ගාණක් කතා කරමු. එතකොට ගාණේ අන්තිමට බලා ගන්න පුළුවන් මේ ෂෝට් නෝට් එකත් එක්ක ගලපලා සහනාධාරයක් දුන්නාම මොකද්ද වෙන්නේ කියලා. මම P ස්ටාර් කියලා දක්වන සමුද්‍රිත මිල. එතකොට සහනාධාරයක් දුන්නාම සමුද්‍රිත මිල 15 බසිනවා. මිල 15 බසිනවා. ඊට පස්සේ සමුද්‍රිත ප්‍රමාණය මම ඒක Q ස්ටාර් කියලා දක්වනවා. ඒක මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඒ කියන්නේ සමුද්‍රිත ප්‍රමාණය වැඩි වෙනවා, සමුද්‍රිත මිල අඩු වෙනවා. එතකොට පාරිභෝගිකයාගේ පැත්තෙන් මොකද්ද වෙන්නේ? පාරිභෝගිකයාගේ පැත්තෙන් ඒ කියන්නේ දැන් මිල අඩු වෙනවනේ. ප්‍රයිස් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඔවුන්ට මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය ඉහළ යනවා. එම නිසා මොකද්ද වෙන්නේ? එම නිසා කන්සියුමර් සර්ප්ලස් එක ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය මම CS කියලා දක්වනවා. පාරිභෝගික අතිරික්තය ඉහළ යනවා. දැන් නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මිල අඩු වෙන හින්දා ජනතාව වැඩියෙන් ඒ කියන්නේ වැඩියෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදකයාට පුළුවන් වැඩියෙන් විකුණ ගන්න. ඒ කියන්නේ ප්‍රමාණය වැඩියෙන් විකුණ ගන්න පුළුවන්. ඒකින්ද ලාභය ඒගොල්ලෝගේ ප්‍රොෆිට් එක ඉහළ යනවා. ඒකින්ද මොකද්ද වෙන්නේ? එම නිසා ප්‍රොඩියුසර් සර්ප්ලස් එක ඒ කියන්නේ නිෂ්පාදක අතිරික්තය මේක PS කියලා දක්වනවා. ඒක ඉහළ යනවා. ඊට පස්සේ ගවර්න්මන්ට් එක පැත්තෙන් මොකද්ද වෙන්නේ? ගවර්න්මන්ට් එක පැත්තෙන් වෙන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක. ඒ කියන්නේ රාජ්‍ය වියදම. ඒ කියන්නේ සහනාධාරයක් දෙන්න රජයට ගොඩක් වියදම් ගන්න සිද්ධ වෙනවා. බදු වගේ නෙමෙයි. බදු වලදී වෙන්නේ සාමාන්‍ය රජයට අමතර ආදායමක් එන එක. නමුත් සහනාධාර වලින් වෙන්නේ රජයෙන් වියදම් වෙන එක. ඒ කියන්නේ ගවර්න්මන්ට් මම ඒක GE කියලා දක්වනවා. ගවර්න්මන්ට් එක්ස්පෙන්ඩිචර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඉහළ යනවා. දැන් අපි ගාණක් කතා කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා.
අපි ගානක් කතා කරලා බලමු. මං ඉල්ලුම් සිටියුගේ සැපුම් සිටියුගේ දේවල් තියෙනවා. සානාධාරය 3ක් කියලා දක්වලා තියෙනවා. රුපියල් 3ක් කියලා දක්වලා තියෙනවා. දැන් අපි බලන්න ඕන සානාධාරය දෙන්න කලින් සමතුලිත මිල හා ප්‍රමාණය ඒක හොයාගමු. QD සමාන කරගන්න ඕන QS වලට. ඒකට 120 ඍණ 5යි P සමානයි ඍණ 30 ධන 10යි P. ඔකට 120 ධන 30 සමානයි 10යි P ධන 5යි P. ඔකට 120යි 30යි 150යි සමානයි 10යි 5යි 15යි P. දෙපැත්තම 15න් අපි බෙදා ගන්නවා. ඊට පස්සේ 15ට 15 කපලා යනවා. මේ පැත්තේ P උතුරු වෙනවා. 15ට එකේ එතකොට P සමානයි 10යි කියලා එනවා. මේ තියෙන්නේ සමතුලිත මිල. එතකොට සමතුලිත ප්‍රමාණය හොයාගන්න ඕන. අපි ඒක QD සමීකරණයට ආදේශ කරමු. QD සමානයි 120 ඍණ 5යි P 120 ඍණ 5 P වෙනුවට 10 ආදේශ කරනවා. එතකොට 120 ඍණ 5 10 50යි. එතකොට 120න් 50ක් අඩු කරගත්තාම 70යි. ඕක තමයි සමතුලිත ප්‍රමාණය. අපි දැන් මේ සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය පස්තර සටහන දක්ව ගමු. මේ තියෙන්නේ ඉල්ලුම් වක්‍රය එක D කියලා දක්වනවා. එතකොට මෙතෙන්ට ගන්න පුළුවන් අපිට 120 කියලා. එතකොට සැපම සමීකරණේ පටන් ගන්න බලන්න ඍණ 30න් පටන් ගන්න. ඒකින්ද මේ පැත්තින් යන්න ඕන. ඍණ පැත්තින් ඉඳලා ඒක S කියලා දක්වනවා. එතකොට මේ පැත්තේ ඍණ 30 මෙතන බිඳුව. දැන් අපි මේක මාක් කරගමු සමතුලිත මිල හා ප්‍රමාණය. එතකොට සමතුලිත ප්‍රමාණය Q ස්ටාර් 70යි කියලා ආවා. P ස්ටාර් එක 10යි කියලා ආවා. දැන් අපිට පුළුවන් පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය හොයාගන්න. ඒ දෙක හොයන්න කලින් මෙන්න මෙතෙන්ට එන එකයි මෙතෙන්ට එන මිල හොයාගන්න ඕන. ඒ දෙක මම වෙනට කිව්වා. 120 5න් බෙදලා ගන්න පුළුවන්. 30 10න් බෙදලා ගන්න පුළුවන්. අපි QD සමීකරණය 120 5න් බෙදලා ගමු. සමානයි 24යි. එතකොට මෙතෙන්ට එන්නේ 24යි. මෙතෙන්ට එන එක QS සමීකරණේ 30 10න් බෙදන්න ඕන. 30 බෙදන්න ඕන 10න්. එතකොට උත්තරේ එනවා 3යි. මෙතෙන්ට එනවා 3ක් කියලා. දැන් අපිට පුළුවන් පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න. පාරිභෝගික අතිරික්තය කරන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ 24න් 10ක් අඩු කරනවා. 24න් අඩු කරන 10ක් ඒක බෙදන්න ඕන දෙකෙන් ගුණ කරන්න ඕන 70න්. එතකොට 24න් 10ක් ගියාම 14යි. ඒක ගුණ කරන්න ඕන 70 දෙකේව 35ක් තියෙනවා. 14 35න් ගුණ කරාම 490ක් එනවා. ඒ පාරිභෝගික අතිරික්තය. දැන් හොයා ගන්න ඕන නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ඒ කියන්නේ 10න් අඩු කරන 3ක් එක බෙදන්න ඕන දෙකෙන් ගුණ කරන්න ඕන 70න්. එතකොට 10න් 3ක් අඩු කරගත්තාම 7යි. 70ට දෙකේ 35ක් තියෙනවා. එතකොට 35 7ක් 245යි. ඔය තමයි පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි සහනාධාරය දෙන්න කලින්. දැන් අපි සහනාධාරය ගලපන්න යන්නේ. සහනාධාරය වෙන රජයෙන් රුපියල් 3ක සහනාධාරයක් ලබා දෙනවා මේ භාණ්ඩය සඳහා. අපි සහනාධාරය ගලපන්නේ මෙන්න මේ සැපයුම් සමීකරණයට තමයි. එතනදි මතක තියාගන්න ඕන අපි බද්ධ ඇඩ් කරනකොට සැපයුම් සමීකරණයට බද්ධ ඇඩ් කරනකොට කරේ අපි P ඍණ T ඒක විරුද්ධ එක තමයි සහනාධාරය ඇඩ් කරනකොට වෙන්නේ. සහනාධාරය සැපයුම් සමීකරණය ඇඩ් කරනකොට අපි අනිවාර්යෙන් P ධන S කියලා ගන්න ඕන. ඒ කියන්නේ P වලට සහනාධාරය එකතු කරන්න ඕන. දැන් අපි බලමු
අපේ සහනාධාරය දුන්නහම නව සැපයුම් සමීකරණය අපි බලමු. එතකොට කලින් තිබ්බ එක QS සමානයි ඍණ 30 ධන 10p. ඕකට දැන් අපි අලුත් එක බලමු. ඒක මම QS සහනාධාරයට S කියලා දක්වනවා. ඍණ 30 ධන 10 p ධන S කියලා දක්වන්න පුළුවන්. ඒක තමයි මේක. ඍණ 30 ධන 10 p ධන S කියන්නේ 3 කියලා 3. ඍණ 30 ධන 10p 10p ධන 10 3 30යි. එතකොට ඍණ 30ට ධන 30 කපලා යනවා. එතකොට 10p මෙතන යනවානේ. එතකොට 10p කියලා ඉතුරු වෙනවා QS S කියලා. ඒ කියන්නේ අපේ සහනාධාරය දුන් පසු නව සැපයුම් සමීකරණය තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් අපි හොයාගත්තු ඒ කියන්නේ සහනාධාරය දුන් පසු නව සැපයුම් සමීකරණය අපි ප්‍රස්තාරයේ දක්වමු. වෙලා තියෙන්නේ මොකද්ද? මේ අන්තක්ඛණ්ඩයක් නැහැ. දැන් බැවමක් විතර තියෙන්නේ 10p කියලා විතරයි. ඒකට බය වෙන්න එපා. අනිවාර්යෙන් සැපයුම් සමීකරණය මේ බිඳුවෙන් පටන් ගන්න. මම ඒක S කියලා දක්වන්නම් සහනාධාරය දුන් පසු සැපයුම් සමීකරණේ. එතකොට දැන් අපි හොයාගන්න ඕනේ මෙන්න මේවා. සහනාධාරය දුන් පසු සමතුලිත ප්‍රමාණයත් සමතුලිත මිලත් හොයාගන්න ඕන. ඒක හොයන්නේ අපි එතකොට දැන් ඒක හොයාගමු. QD සමාන කරගන්න ඕන අපේ අලුත් එකට QS S එකට. QS S එකට සමාන කරගන්න ඕන 120 ඍණ 5p සමානයි. එතකොට 10p. එතකොට 120 සමානයි 10 ධන 10p ධන 5p. එතකොට 120 සමානයි 15p වෙනවා. එතකොට දෙපැත්තම 15න් බෙදුවාම p වලට 120 15න් බෙදුවාම උත්තරය එනවා 8ක් කියලා. එතකොට සමතුලිත මිල 8යි. දැන් මේක අපි මේ ආදේශ කරගමු සමතුලිත ප්‍රමාණය හොයාගන්න. QD සමානයි 120 ඍණ 5p 120 ඍණ 5 ගුණ කිරීම p වෙනකොට දැන් 8 ගන්නෙ. 120 ඍණ 5 40යි. 120න් 40ක් අඩු කරගත්තාම 80යි. ඕක තමයි නව සමතුලිත ප්‍රමාණය. දැන් සහනාධාරය දුන්නාම සැපයුම් වක්‍රේ දකුණට ඉතන්ගලා තියෙන්නේ. ඒකට හේතුව තමයි නිෂ්පාදකයාගේ ඒ කියන්නේ නිෂ්පාදකයා දරන පිරිවැයට ඒ කියන්නේ සහනාධාරය දුන්නාම පස්සේ ඔවුන් ඒ කියන්නේ නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි කරනවා. ඒක හින්දා තමයි බද්ධ වගේ නෙවෙයි. දැන් බද්දක් ගැහුවාම වෙන්නේ සැපයුම් වක්‍රේ වමට විතන්නේ එක. නමුත් සහනාධාරය දුන්නාම වෙන්නේ සැපයුම් වක්‍රේ දකුණට විතන්නේ එක. ඒ කියන්නේ නිෂ්පාදකයා නිෂ්පාදනය කරන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණයෙන් තමයි අපිට සහනාධාරය දැක්වෙන්නේ. ඒ කියන්නේ සහනාධාරය 3යිනේ. එතකොට මෙතන අපිට මෙන්න මේ ප්‍රමාණයෙන් 3ක් එන්න ඕනේ. ඒ කියන්නේ සහනාධාර ප්‍රමාණය එන්න ඕනනේ. එතකොට 8ට මෙතන 2යි නම් එහෙනම් මෙතනට එකක් එන්න ඕන. එතකොට මෙතන එන්නේ උත්තරේ 11යි. එතකොට දැන් මේකේ තේරුම තමයි ඒ කියන්නේ වෙනද පාරිභෝගිකයා 10ක් ගෙවුවනේ. වෙනද පාරිභෝගිකයා 10ක් ගෙවුවා. දැන් පාරිභෝගිකයා ගෙවන්න ඕනේ මේ 8යි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 10ක් වෙන භාණ්ඩයට ඒ කියන්නේ සහනාධාරය කියන්නේ රජයෙන් පාරිභෝගිකයා සඳහා රුපියල් 2ක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙනද 10ක් දීලා ගත්තු භාණ්ඩය දැන් පාරිභෝගිකයානේ රුපියල් 8ක් වගේ ගාණක් දීලා තමයි දැන් මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ නිෂ්පාදකයා කලින් නිෂ්පාදකයාට කලින් 10යි ලැබුණේ.
දැන් ඒ වුණාට නිෂ්පාදකයාට දැන් 11ක් ලැබෙනවා. ඒ කියන්නේ කලින් 10 ලැබුණේ දැන් 11ක් ලැබෙනවා නම් ඔහුට තව රුපියල් 1ක් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි සහන ආධාරයට මේ දෙකේ එකතුව සහන ආධාරයට සමාන වෙනවා. අන්න ඒක තමයි. එතකොට මේ ටික තමයි පාරිභෝගිකයා දරන කියන්නේ පාරිභෝගිකයා දරන වාසිය. මෙන්න මේක තමයි නිෂ්පාදකයා දරන වාසිය. එතකොට දැන් අපිට හොයන්න පුළුවන් පාරිභෝගික අතිරික්තයක් නිෂ්පාදන අතිරික්තයක් හොයන්න පුළුවන් සහන ආධාරයෙන් පස්සේ. දැන් පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය හොයන්න පුළුවන්. පාරිභෝගික අතිරික්තය කියන්නේ එතකොට දැන් පාරිභෝගික අතිරික්තය මෙන්න මෙතන මෙන්න මේ ත්‍රිකෝණය තමයි දැන් පාරිභෝගික අතිරික්තය. කලින් තිබ්බේ මේ ත්‍රිකෝණය. බලන්න දැන් පාරිභෝගික අතිරික්තය මම කියවනේ සානාධාරයෙන් හින්දා පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. දැන් කලින් තිබ්බේ මෙන්න මේ ත්‍රිකෝණය. දැන් මෙන්න මේ ත්‍රිකෝණේ පාරිභෝගික අතිරික්තය වෙලා ඒ කියන්නේ පාරිභෝගික අතිරික්තය වැඩි වෙලා සානාධාරයෙන් හින්දා දැන් පාරිභෝගික අතිරික්තය සමානයි 24න් අඩු කරන 8ක් 24න් අඩු කරන 8ක් ඒක බෙදන 2කින් ගුණ කරන්න ඕන අලුත් ප්‍රමාණයෙන්. ඒ කියන්නේ 80න් ගුණ කරන්න ඕන. 24න් 8ක් අඩු කරගත්තාම 16යි 80ට 2 40ක් තියෙනවා. එතකොට උත්තරේ එනවා 640ක්. දැන් අපි හොයාගමු නිෂ්පාදන අතිරික්තය. නිෂ්පාදන අතිරික්තය සහන ආධාරයෙන් පස්සේ නිෂ්පාදන අතිරික්තය සමාන වෙනවා මෙන්න මේ ටිකට. මෙන්න මේ ප්‍රමාණයට ගැලපෙන. කලින් බලන්න කලින් තිබ්බේ මෙන්න මේ ත්‍රිකෝණය කලින් තිබ්බේ මේ ටික දැන් තියෙනවා මෙන්න මේ ටික. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ අතිරික්තයත් වැඩි වෙලා තියෙනවා. ඒක අපි ගණනය කරමු. 11 අඩු කරන 3න් ඒක බෙදන්න ඕන 2කින් ගුණ කරන්න ඕන අලුත් ප්‍රමාණයෙන් 80යි. 11න් 3ක් අඩු කරගත්තාම 8යි 80ට 2 ඒවා තියෙනවා 40ක්. එතකොට 40 8ක් වෙනවා 280ක්. දැන් අපිට හොයන්න පුළුවන් ඒ කියන්නේ සහන ආධාරය දෙන්න රාජ්‍ය වියදම් කරන ප්‍රමාණය. ඒ කියන්නේ සහන ආධාරය නිසා රාජ්‍ය වියදම අපිට හොයන්න පුළුවන්. එතකොට දැන් සහන ආධාරය කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. එතකොට මෙන්න මේ ප්‍රමාණය සහන ආධාරයක් වශයෙන් රාජ්‍ය ලබා දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය. මෙන්න මේ ටික රාජ්‍ය ලබා දීලා තියෙනවා. ඒක හොයන්න පුළුවන් අපිට. ඒක සහන ආධාරය 3යිනේ. 3 ගුණ කරන්න ඕන ප්‍රමාණය. අලුත් ප්‍රමාණය 80යිනේ. එතකොට 3ක 80 අපිට ගන්න පුළුවන් 240ක් කියලා. එතකොට ඕක තමයි රාජ්‍ය වියදම වෙන්නේ. රාජ්‍ය වියදම සමානයි 240යි. එතකොට දැන් අපිට පුළුවන් සහන ආධාරය නිසා අහිමි වන සමාජ සුබසාධනය හොයන්න පුළුවන්. මේ තියෙන රාජ්‍ය ලබා දෙන සහන ආධාරය නමුත් සහන ආධාරය හේතුවෙන් අහිමි වෙන සමාජ සුබසාධනයක් තියෙනවා. මෙන්න මේ ටික සමාජයට අහිමි වෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ සමාජයට අහිමි වෙනවා. ඒක හොයන්න පුළුවන් අහිමි වන සමාජ සුබසාධනය සමාන වෙනවා. දැන් සහන ආධාර ප්‍රමාණය 3යි. 3 ගුණ කරන්න ඕන. දැන් මේ අතර තියෙන ප්‍රමාණය 80 70ක් අඩු කරගත්තාම 10යි. ත්‍රිකෝණයක් හින්දා ඒක බෙදන්න ඕන 2කින් 2ට 10ට 5යි 3 අර 15 3 අර 5 15යි. එතකොට අහිමි වන සබඳ සුබසාධනය 15ක් කියලා ගන්න පුළුවන්. තව අපිට මේකේ ගන්න පුළුවන් පාරිභෝගිකයා ලබන වාසිය මේ කියන්නේ සහන ආධාරයෙන් හින්දා පාරිභෝගිකයා ලබන වාසිය නිෂ්පාදකයා ලබන වාසිය හොයන්න පුළුවන්. ඒක අපි හොයමු. දැන් රාජ්‍ය ඒ කියන්නේ සහන ආධාරයක් දෙන්න රජය වියදම් කරන 240ක් නේ. 240ක් වුණ රජය වියදම් කරනවා. නමුත් දැන් පාරිභෝගිකයාට බලමු මේ තියෙන්නේ පාරිභෝගිකයාට රුපියල් 2ක් ලබා දීලා තියෙනවා. නිෂ්පාදකයාට රුපියල් 1ක් ලබා දීලා තියෙනවා. දැන් පාරිභෝගිකයා දෙක ගානේ භාණ්ඩ 80ට සල්ලි රජයෙන් දීලා තියෙනවා සහන ආධාරයක් වශයෙන්. එතකොට 2 ගුණ කිරීම 80 මේ පාරිභෝගිකයාගේ වාසිය.
එක ගුණ කිරීම 80 සමානයි එතකොට 160ක් වෙනවා. එතකොට මේ තියෙන නිෂ්පාදකයා ලබන වාසිය ඒක මේ තියෙන එක ගානේ 80ක්. එක ගුණ කිරීම 80ක් සමානයි එතකොට 80යි. ඔන්න ওই දෙකේ එකතුව තමයි මේ තියෙන්නේ 240. එතකොට මේ දෙකේ එකතුව සමාන වෙනවා රජයේ වියදමට. හරි. ඒ කියන්නේ වෙළඳපොළ තුලට රජය, ඒ කියන්නේ ආණ්ඩුව මැදිහත් වීම යටතේ කතා කරන්න තියෙන එච්චරයි. ඒ කියන්නේ දැන් සහනාධාරක කතා කරලා අපි ඊළඟට තව පාඩමකින් හමු වෙමු.